මේ අමුණේ කොටසක් තමයි මේ විදිහට කඩාගෙන ගිහලා තියෙන්නේ. මොරගහ කන්දෙන් පස්සේ ජලය මොරගහ කන්දේ සොරවුවෙන් පස්සේ ජලය එන්නේ මේ අඹංගඟට. අඹංගඟෙන් ඇලහැර අමුණෙන් තමයි අරගෙන යන්නේ ඇලහැර යෝධෑල දිගේ දියබෙදුමට ජලය. දියබෙදුමෙන් දිය බෙදලා ගිරිතලයටත් මේ පැත්තෙන් මින්නේරියටත් මින්නේරියෙන් පස්සේ කවුඩුල්ල කන්තලයටත් ජලය අරගෙන ගියපු මේ අමුණේ කොටසක් තමයි මේ විදිහට කඩාගෙන ගිහලා තියෙන්නේ. පොළොන්නරු දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් ගත්තොත් 4න් 3ක් වගේ ගොවි බිම් වලට ජලය අරගෙන ගියපු අමුණ තමයි කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන්න මේ යුද්ධ හමුදාව ප්‍රමුඛ ගොවි ජනතාව මේ විදිහට සූදානම් වෙලා ඉන්නේ. පොළොන්නරු දිස්ත්‍රික්කයේ වැඩි ප්‍රමාණයකට බත සපයන්න ගොවි බිම් අස්වද්දන්න ජලය අරගෙන යන ප්‍රධාන අමුණේ මීටර් 75ක පමණ කොටසක් මේ විදිහට කඩාගෙන ගියා. එහා පැත්තෙන් ගලාගෙන ගියපු අඹංගඟෙන්. ඉතින් මේ කටයුතු කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන්න තමයි මේ යුද්ධ හමුදාව ජන ජීවිත යථා තත්ත්වයටපත් කරන්න ගොවි බිම් වලට ජලය අරගෙන යන්න තමයි මේ සියල්ල මේ විදිහට සිදු වෙන්නේ. මහකන්නේ වැඩ අරඹපු අයත් මහකන්නේ වැඩ අරඹන්න බලාගෙන හිටපු අයත් බලාගෙන ඉන්න මොහොතක් මේ ඇලහැර අමුණ කඩිනමින් ප්‍රතිසංස්කරණය කරලා ගොවි බිම් වලට ජලය අරගෙන එන දවස එනකන් ඒ දවස ඉක්මනින් එන්න කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු.